ඔන්න ළමයි උඟ කාලෙකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරන් එන්න පුළුවන් වුණා. අන්තිම වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කිව්වා මට ටික කාලයක් දෙන්න ඇක්ටිව් ස්කූල් එකට ගිහිල්ලා මම ආපහු වීඩියෝ ගේන්න පටන් ගන්නම් කියලා. ඉතින් අර ගියපු ගමන් වීඩියෝ ගන්න බෑනේ අමාරුයිනේ. ඉතින් ඒකට ටික කාලයක් මම ගත්තා. අනික අපිට පොඩ්ඩක් සෙමෙස්ටර් එකේ කාලය අඩු කරලා තියෙනවා. ඒක නිසා අර වැඩ ලෝඩ් එකත් එක්ක පොඩ්ඩක් මේ වගේ අර වීඩියෝ ගේන්න ටිකක් එඩිට් කරන්න අමාරුයි. ඉතින් පුළුවන් විදියට ඉස්සරහට වීඩියෝ ගේන්න දිගටම එකතු වෙලා ඉන්න ළමයි. පළවෙනි ෆීල්ඩ් විසිට් එක විදියට අපි ගියේ මාෂා තෙල්බෝග පරීක්ෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයට. ඉතින් මේක අපි ස්කූල් එක ගාවමයි පිටලා තියෙන්නේ. බයිසිකල් වලින් තමයි අපි එදා මේකට ගියේ. මේ විසිට් එකේදී අපි මූලිකවම ඉගෙන ගත්තේ යම්කිසි පස් සාම්පලයක් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක. සහ ඊට අමතරව අපිට මෙතනදී ඒ මැඩම්ලා සර්ලා කියා දුන්නා කාලගුණ මධ්‍යස්ථානයක තියෙන උපකරණ කොහොමද කෘෂි කර්මාන්තය සඳහා භාවිතා කරන්න කියලා. එතනදී අපිට ඒ ඉන්ස්ට්‍රුමන්ට් ළඟට ගිහිල්ලා ඒවා වැඩ කරන්නේ කොහොමද කියලා බලන්නත් අවස්ථාව ඒ මැඩම්ලා සර්ලා අපිට ලබා දුන්නා. ඉතින් ඒ කාරණා දෙක තමයි අපි මේ ෆීල්ඩ් විසිට් එකේදී මූලිකවම අපිට අත්දැකීම් ලබා ගන්න ලැබුණේ. ඉතින් ওই ටික තමයි ළමයි නොදන්න දේවල් අපි ඉගෙන ගත්තා. සහ එදා දවසේ අපි සතුටින් ගෙවුණා. ඉතින් මේ වීඩියෝ එක නම් එච්චර දිග වීඩියෝ එකක් නෙමෙයි. ඉස්සරහට මම ඔයගොල්ලන්ට වීඩියෝ අරන් එන්න ඇග්‍රි ස්කූල් එකක් ඇතුලේ කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.